අන්‍යයා එනවා. ඔන්න මම වෙලාවටම ආවා. චී ඔයා වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් යන්න ආවේ මේ බයික් එකකද? ඒකත් මේ වැස්සේ? අපෝ ලැජ්ජ නැද්ද ඔයාට? සම්ලි කැම් ගහන්න එපා මොනවද මේ කියවන්නේ? මට දුක හිතෙන්නේ මම කියන්න එපා. පිස්සු? මට නෙමෙයි පිස්සු. ඔයාටනේ පිස්සු. මේ වගේ වැස්සේ බයික් එක්ක යනවද කොල්ලෙක් එක්ක? මං ඔයාට ඉස්සරින්දම කිව්වනේ වෙහිකල් එකක් තියෙන කෙනෙක් හොයාගන්න කියලා. මේ අපි යමුද එනවා? අනේ බබා සඳලිගේ බෝයිෆ්‍රෙන්ඩ් තාම ඇවිල්ලා නැහනේ. අපි චුට්ටක් ඉමුදේ ආයෙනකම්. ඔයාට පරක් වෙනවද? කමන්නේ අපි යන ඉඳලා. අපි ආයෙනකම් ඉන්න චුට්ටක් කෝල් කරලා බලන්න කොයි හරි රින් කියලා. මේකනේ එයා බිස්නස්මන් කෙනෙක්නේ. ඉතින් එයා ගොඩාක් බිසි. චුට්ටක් ඉන්නකෝ මං අරන් බලන්නම්කෝ. ඇයි? ලයින් එක කට් කරානේ. මං ඒකනේ කිව්වේ එයා ගොඩක් බිසි. දැන් විනාඩි 45ක්ම ගිහිල්ලා නේ. ඒක කාර්යයට කෝල් කරලා බලන්න කිව්වද? මං කිව්වා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් බිස්නස්මන් කෙනෙක් කියලා. විසින කොට. එයා කෝල් බෑක් කරාද? අනේ මන්දා මං කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. මෙසේජස් දන්නේ නැහැ නේද? මැසේජස් වල රිප්ලයිත් නැහැ. ඉන්නවා කියලා මෙච්චරක් වෙලා ඉන්න පුළුවන්ද? මේ වෙලාවට තමයි මට මල පනින්නේ. අන්න මගේ බොයි එනවා. බබා ඇයි පරක්කුනේ? මං ගොඩක් කලා බලන් හිටියා. මේ ඉන්නේ මගේ යාළුවා තරුෂි. එතකොට මේ ඉන්නේ යාගේ බොයිෆ්‍රෙන්ඩ්. සෝරි සර් සර්විස් එකට පොඩ්ඩක් වෙලා ගියා. මෙන්න කීයක. මොකද මේ එක එකකට සර් කියන්නේ? පිස්සුද බබා ඔයාට? කෑ ගහන්න එපා බබා. මේ ඉන්නේ මගේ බොස්. බොස්? ඔයාට පිස්සුද? මෙයා මේ ඇවිල්ලා තියෙන බයික් එක්කනේ. දැන් බයික් එක යතුරු. මම මැප් එකේ ලොකේෂන් එක බලනකොට ටැක්ස් එකට පෙන්නනවා. ඒ නිසා තමයි මම බයික් එකේ ආවේ. අනික මම කැමති නෑ. මම ආදරය කරන කෙනාව පාර රස්සේ අඩු කරන්න. මතක තියාගන්න. මේසු බිසි නෑ. මේසු බිසි වෙන්නේ තමන්ට වටින් නැති දේවල් වලට විතරයි. යන්නේන වාහනේ කවදාවත් ආදරය කරන කෙනාව තෝරන්න යන්න එපා. ඔයාට බොරු කරන්නේ නැති එයාගේ ජීවිතේ මුල් තැන දෙන කෙනෙක් තමයි ඔයා ආදරය කරන්න තෝරගන්න ඕන. අපි යා. අපි එන ගිහින් එන්න.